ඉතින් මම මොනවා හරි මොකක්ද ඒක කියන්නේ නිකන් හලෝ it's me Gana. ඉතින් ගොඩක් කාලයකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. මොකෝ මම දැන් ෆයිනල් එකේ ඉන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ. ඉතින් ඒකත් එක්ක මට මේ පැත්ත ඇත්තටම කරගන්න තේරෙන්නේ නැහැ. ඒකත් එක්ක පොඩ්ඩක් මේ පැත්ත මිස් වුණා. සහ ඒකත් එක්ක සහ ඇත්තටම මම මේ කාලේ එච්චර ලයිෆ් එකේ එච්චර හොඳ කාලෙක නෙමෙයි ඉන්නේ. අපි කිව්වොත් එකක් එක්සෑම් එකේ ස්ට්‍රෙස්, අනිත් දේවල් පර්සනල් ලයිෆ් එකේ එක ප්‍රශ්න, හાર્ට් බ්‍රේක්ස්, ඒව නිසා එච්චර හොඳ කාලෙක නෙමෙයි මම ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතුවා දැන් මේ වගේ දෙයක් කරොත් පොඩ්ඩක් මගේ ෆෝකස් එක වෙන පැත්තකට යනවානේ. ඉතින් ඒ නිසා තමයි මම ගොඩක්ම වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඒ කියන්නේ මම වගේම තව ඉතින් ඔයාලටත් මොනවා හරි ප්‍රශ්න ඇතිනේ මේ කාලේ. ඉතින් ප්‍රශ්න තිබ්බා කියලා අපේ ලයිෆ් එකේ ඉතුරු දේවල් අපි ප්‍රශ්න විසඳන් එනකන් නවතින්නේ නැහැනේ. අපි එක්සෑම්ස් තියන්න ඕන කාලෙට තියනවා. අපි කරන්න ඕන දේවල් ඒ කාලෙට අපි කරන්න ඕන. ඉතින් ඒකත් එක්ක අපේ වගකීම් අපි ඒව කරන්න ඕන. ඉතින් ඒකත් එක්ක අපිට බෑනේ අපිටකින් අපි මේ ප්‍රශ්න විසඳන් එන්නම් කියලා වෙලාව ගන්න. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක අපි ඒකට ෆේස් කරන්න ඕන. ඉතින් අදත් මමත් ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් එකම දේ අපි ඔළුව සමහර ලාවට ප්‍රශ්නයක් ආවහම වෙන පැත්තකට වෙන සතුට වෙන්න දෙයක් අපේ මනසට දෙන්න ඕනේ. ඉතින් වෙන අලුත් දෙයක් ස්ටාර්ට් කරන්න ඕන. අලුත් මොකක්ද ඒකට කියන්නේ නිකන් අලුත් දෙයක් කරන්න ඕන නේද? ඉතින් ඒක තමයි මාත් කරන්නේ. ඒතකොට මගේ ෆෝකස් එක පොඩ්ඩක් අනිත් පැත්තට යන නිසා මම හිතනවා ඒකෙන් මට මෙසේජ් එකක් දෙන්නත් පුළුවන් බලන කෙනෙක්ට උනත්. ඉතින් ඒ නිසා තමයි මම කරන්න හිතුවේ. ඉතින් මම අද ගෙදර ඉන්නේ. අද හෝ ගෙදර කිව්වට පුංචිලා ගෙදර ළමයි. මොකද මම නුවර කැම්පස් යන්නේ මොරටුව. එතකොට මට නිවාඩුවට හැමදාම ගෙදර යන්න බෑ. ඒ නිසා මම මෙහෙ තමයි එන්නේ. හොස්පිටල් නැහැ මොනවත් නැහැ අද නිවාඩු දවසක්. ඉතින් කොහොමද අද පාඩම් කරන්න තියෙනවා සෑහෙන. ඉතින් ඒක මම කොහොමද කරන්නේ සහ මගේ දවසක් කොහොමද ගත වෙන්නේ කියලා මම ඔයාලට අද අරන් ඉන්න. ඉතින් දැන් මම මුණ හොදලා ඉන්නේ. මට මුණ හොදනේම තේරෙන්නේ නැහැ ඒවා පෙන්නන්න. ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි මේ විදිහට කතා කරන්නේ ඔයාලට. ඉතින් පොඩ්ඩක් මට තේරෙන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. කමක් නැහැ. මේ එහෙනම් ඔයාලා වීඩියෝ එක බලන්න. මොනවා හරි ප්‍රශ්නක ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නේ මොකක් හරි අවුලක් ඉන්නවා නම් ගණන් ගන්න එපා. මේ අපිත් මේ සර්වයිව් වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ඔයාගේ ෆෝකස් එක වෙන දෙයකට දාලා ඔයාගේ ලයිෆ් එක ඉස්සරහට යන්න. මොකද ප්‍රශ්න කියන දේවල් හැමෝටම හැම වෙලාවෙම එන්න පුළුවන්. අනිත් එක ගොඩාක් සෝෂල් මීඩියා වල පෙන්නන ලයිෆ් එක ඔයාගේ ලයිෆ් එක කම්පෙයාර් කරන්න එපා. මොකද යාළුවා හැමතිස්සෙම හොඳ පැත්ත මේ ගොඩක් වෙලාවට පෙන්වන්නේ. ඒතකොට අපිට හිතනවා මෙයාලගේ ලයිෆ් එක මේ සුපිරි අපේ ඒවා විතරයිද ප්‍රශ්න තියෙන්නේ එහෙම හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. කියන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ මිනිස්සු ඒවා ඩීල් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හැමෝම පෙන්නේ නැහනේ. ගොඩක් ඉතින් අපේ ජීවිතේ තියෙන හොඳ පැත්ත විතරනේ අපි පෙන්නන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් ආවත් මං කියන්නේ ඒ කියන්නේ ඉන්න තැනට වඩා ඩවුන් වෙනවට වඩා කාලයක් ගියාට පස්සේ ඔයාලට හැල්ලා බලන්න පුළුවන්. මේ කාලෙත් මම සර්වයිව් වුණානේ. මේ කාලෙම මේ දේ නිසා මේ දේ ලබා ගත්තානේ කියලා. අන්න ඒ සතුට ගන්න. මොකද අර ටයිම් වේස්ට් කියන එක කවදාවත් ලයිෆ් එකේ වෙන්න දෙන්න එපා. මොනම හෝ දෙයක් නිසා ඔයාට හිතනවා නම් ඔයාගේ
දුකින් ඉන්නේ ඔයා වැඩක් කරන්න හැම කියලා මොකක් හරි ඔයා ආස දෙයකට හරි ඔයාගේ ඔළුව දාන්න. එතකොට end of the day ඔයා මොන හරි දෙයක් කරලා. ඉතින් heart breaks ප්‍රශ්න කියන ඒවා ගොඩාක් සාමාන්‍ය දේවල් life එකේ. ඉතින් අපි ඔක්කොම එකට ෆේස් කරගෙන නේද ඒවට. ඔය ගණන් ගන්න පානේ මේ එහෙනම් යමු වීඩියෝ එකට. හරි ළමයි යමි. ඉතින් මම මෙතන තමයි පාඩම් කරන්නේ. මේ ලැප්ටොප් එක තියලා මම ඉස්සෙල්ලා ඔයාලට එතන එළිය ලස්සනයි මාරු විදිහට. මම ඔයාලට ඒක පෙන්නලා දෙන්නම්. හරි මෙතන තමයි මම නෝවලි පාඩම් කරන්නේ. කලින් මේස තිබ්බේ මෙතන. මම එතන තියාගත්තොත් මම දවසම මේ එළිය බලාගෙන ඉන්න වැඩක් කරන්නේ. ඒ නිසාම පේන්නේ නැති විදියට හදාගත්තා. මේක තමයි ඉතින් බීප් එක. ඉන්නකෝ යාළුවට මම නෙළුම් මල් තියනවා පෙන්නන්න. මගේ ෆෝන් එකේ zooming අවුල්. මේ වගේ බීප් එකක් තමයි තියෙන්නේ උදේට. හරි ළමයි දැන් අපි යමු. අපි දැන් මේ ඊයේ රාත්‍රී එක පොල්ලක් හදාගෙන පාඩම් කරන්න යමු. ඉතින් මං ඒත් එක්කම උදේට කාලත් ආවා. මට ආයෙත් පල්ලෙහාට යන්න බෑ. ඉතින් අද කිරිබත් තියෙන්නේ. මං හිතන්නේ දෛවයෙන් කියන්නේ අද නිදා ගන්න ඔයා කියලාද කොහෙද? ඒත් මං දෛවය කියන දේ අහන්නේ නෑ. මම පාඩම් කරනවා අද නම්. ඔන්න ළමයි ඉතින් මං නිදහසේ පාඩම් කරපු වෙලාව ඉවරයි. මෙන්න මෙයා එනවා. මෙයා ඉස්කෝලෙල්ල එනවා. මේ ඉන්නේ අපේ පුංචි නංගි. ඉතින් එයා මොන හරි ඔය ඉස්කෝලේ හම්බුනහම ඒව මට ඉතුරු කරන් එනවා. හැමදාම එහෙමයි. ඉතින් හරිම කියුට් අනේ. ඉතින් දැන් ආයේ එයා පල්ලෙහාට යන්නේ නැහැ. දිගටම දැන් උඩ තමයි ඉන්නේ. ඉතින් මට පොඩි කාලේ අර අප්පච්චිලා ගෙනත් දෙන්නේ අපිට එයාලට හම්බෙන දේවල් ටික ඒක මතක් වුණා මට මේක දැකලා. ගලවන්න කලින් මේව කන්න. එක ගෑවුණා. නෑ කමන්නේ. ගෑවුණා. කමන්නේ. මණ්ඩෝල්. කොණ්ඩේ ගලවන්න එපා. කොණ්ඩේ ලස්සන තිබ්බ කොණ්ඩේ හින්දාද? ඕ. ගලවන්න. අයියෝ. දැන් කාටද මේ ඔයා ගෙනාවේ? ඔයාටද? ඔයාට. අනේ thank you. සෙල්ලම් කරා. කාත් එක්කද? මං තනිය. සෙල්ලම්. සුවඳයි නාගාව. ඔය ඉතින් නොකෝ ෂැම්පූ ජාතියක්ද මන් මගේ උඩට? දැන් ඔයාලට සාධාරණ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙයත් එක්ක කොහොමද වැඩක් කරන්න කියලා. නෑ එහෙම අවුලක් නෑ. මෙයා එහෙම කරදර කරන්නේ නැහැ. ඔය සැරින් සැරේ ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ඒ ආරෙන්න එයා පාඩුවේ සෙල්ලම් කරනවා. ඒකත් එක්ක මම කැමති කවුරු හරි මම පාඩම් කරන දිහා බලන් ඉන්නවට. එහෙම පොඩි ලෙඩක් තියෙනවා. එතකොට අර මට නිින්ද යන්නේ නැහැ. මට පොඩ්ඩක් අර බෝරින් නැහැ. ඒ නිසා කවුරු හරි ළඟින් ඉන්නවට මම කැමතියි. මම ඔය A level කාලේ වුණත් මම ලයිබ්‍රරි එකේ තමයි ගොඩක් පාඩම් කරේ. ගෙදර තනියෙන් ඉන්න නිසා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මෙයා මෙහෙම සෙල්ලම් කරද්දි මට ජෙලස් අර පොඩි කාලේට යන්න තිබ්බනම් මේ මොනවත් ප්‍රශ්න නැහැනේ. කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා. ඒ ආරෙන්න මෙයාගෙන් එහෙම මට වදයක් නැහැ. මම මෙයා ඉන්නවට කැමතියි. දැන් තමයි මම ස්කේටිංగ్ කරන වෙලාව. දැන් වෙලාව ළමයි 3ට විතර ඇති. දැන් තමයි අපි දවල්ට කන්නේ. අපි දෙන්න. විතරයි බතුයි. විතරයි බතුයි. මම දැන් විතරයක් කඩනවා.
යා නෑ ඕක මගේ තැන. ඕක මගේ තැනනේ. ඔයා මෙතන. මුළු දවසම මම යන්න මෙතන. මං කියලා තියනා නේද? අනිත් අයගේ ඇඟිලි බත් වලට ඇඟිලි දාන්නේ නැහැ කියලා. කියලා තියනානේ. දැන් තමයි මං කන වෙලාව. හොඳ නෑ රෑ දාන්න. අයියනේ මොකද්ද කරන්නේ මේ ළඟින් දවසක් රෑ 11යි. වෙලා බැලුවේ නාල වෙලා. කරන්නේ නැත්නම් නෑ ඔය ඩාඩි කියන්නේ ඉන්න පුළුවන් දන්නේ උඩ. ආයෙක නැගිටින්න. උඩ අවුලන්නේ. මං ඉන්න එකේ ඉන්න බෑ තැම්බෙන ඔයා කියන්නේ. ඔව්නේ. ඩාඩි උතුරුනවා රෑට. අපි පොණ්ඩේ නිකන් කවුරු හරි ඇදලා කඩන්නා වගේ. ඕ ඇයි මම දැම්ම වැඩක් කරලා ඉවරයි. මේ මොකද්ද කියවන්නේ? ඒක කියවන්න ඔයාලට පුළුවන් නේ. තේරෙන්නේ කියවන්න සමහර අපිට තේරෙන්නේ නැහැ ඩෝනි ඕවා. ඔයා ඉස්සෙල්ලා චූටි පන්ති වල ඒවා ඉගෙනගෙන ඉන්නවා. ලකුයි දැන් ලකු පන්ති වල කියන්නේ ඔයා තාම බින්දුවේ. නෑ එහෙනම් 10ද ඔයා? නෑ පහේ? බොරු. ඔයා තාම එක වසරටවත් ගියේ නෑනේ. මෙච්චර ඔයිට මම 5 කියලා ඔව්. 1 ඔයා 2 1වත් නෙමෙයි තාම 0. 1 අපිටත් බැරි කිය ඔයා 1 0 වල ඉඳන් කොහමද ඔය කියවන්නේ? දැන් ළමයි හවස හොඳටම වහිනවා හරිද? එතකොට මම දැක්කා බයිසිකල් පදිනවා කට්ටිය වැස්සේ වුණා. ඒතකොට මට දෙයක් හිතුණා. මේක ගොන්දෑද දන්නේ නැහැ හිතුනේ. ඒ කියන්නේ මෙතන සාමාන්‍ය ෂේප් එකේ නැවතිලා ඉන්න පුළුවන් වැස්ස නවතිනකන් ඉන්න තැන් තියෙනවා. ඒ වුණත් මේ කට්ටිය බයිසිකල් පදිනවා. ඉතින් මට හිතුණා මොන මෝඩ වැඩක්ද? ඇඳුනුත් එමනවා දැන් යන්නේ කොහොමද? එහෙම කියලා හිතුණා. ඉතින් ඒත් එක්ක මට හිතුණා නෑ යාළුවා වැරදි නෑනේ ඉතින්. අපිට ලයිෆ් එකේ දේවල් කරන්න අර හැමදේම පර්ෆෙක්ට් වෙනකන් ඉන්න බෑනේ. සමහරවිට දේවල් අවුල් වෙද්දි උනත් අවුල් මිනිස්සු ඉද්දි උනත් අවුල් දේවල්ම ජීවිතේ වෙද්දි උනත් අපිට ඒ දේවල් කරන්න වෙනවා. මොකද හැමදේම හොඳ වෙනකන් ඉන්න ජීවිතේ එච්චර දිග නැහැනේ. ඒකත් එක්ක අපිට අර යහපත් හෙටක් හෙට උදා වෙයි අද අපි එතකොට ඒක කරනවා එහෙම කික හිටියොත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න කියන දේවල් ඉවර වෙන්නේ නැහනේ. එකක් යද්දි එකක් එනවා. ඉතින් එහෙම හිතුණා මට. ඊට පස්සේ මායි මෙයයි බුදුන් වැන්දා. ඉතින් ඒක නම් මෙයත් එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියවනවා එතනත් ඉතින් කමක් නැහැ ඉතින්. දැන් පේන්නේ ග්‍රවුන්ඩ් එකක්. ග්‍රවුන්ඩ් ගොඩක් තියෙනවා රවුන්ටවුන් ගොඩක් තියෙනවා. කොහෙ එන්නකෝ යා? ධෝනි අස්සේ. හරි නෑ ඉන්නනේ. එන්නකෝ. ඔයාද මාත් එක්කද නිදාගන්නේ? ඉතින් ඔය කිව්වට ළමයි යා මාත් එක්ක ඉන්නේ නැහැ. රාට යා අම්මව හොයනවා. ඉතින් යා ගියා. මාත් හිතුවා වීඩියෝ එක මෙතන ඉවර කරනවා කියලා. මම රෑ පාඩම් කරා. ඉතින් ඒකම දාන්න බෑනේ කම්මැලිනේ. ඉතින් ඒ නිසා මම වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අන්තිම වතාවට මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලත් මම වගේ මොකක්ම හරි අවුලක නම් මේ කාලේ ඉන්නේ. ඔයාගේ ජීවිතේ කටුකයි නම් මේ කාලේ
මේ කාලෙත් ඉවර වෙනවා. ඉතින් මේ පොඩි කාලේ කොහොම හරි අල්ලන් ඉන්න. ඊට පස්සේ හොඳ කාලයක් එයි. මොකද මේ ජීවිතේ වෙන හැමදේම නරක දේවල් අර බ්ලේම් කරන්න එපා. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මේ වගේ චොර දේවල්ම මට වෙන්නේ කියලා කවදාවත් බ්ලේම් කරන්න එපා. ඒව සතුටින් බාර ගන්න මොකෝ අර ඒව කාලයක් ගියාට පස්සේ ඔයාට තේරෙයි ඒව උනේ ඔයාගෙම හොඳට නේද කියලා. ඔයා තෑන්ක් කරයි අනේ මේ දේවල් හොඳ වෙලාවට උනේ කියලා. දැන් එහෙම හිතෙන්නේ නැහැ. දැන් හිතෙන්නේ මේ මොන කර්මයක්ද කියලා. ඒ කාලයක් ගියාම එහෙම හිතෙයි. ඉතින් මම මේ ටෝක්ස් දුන්නාට මාත් වැටෙනවා. මාත් මේ පණ්ඩිතයා වගේ කිව්වට මාත් ඒ කියන්නේ ඩවුන් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වුණත් අපි කොහොම හරි අල්ලන් ඉමු නේද මේක. විශේෂයෙන් ඔයා හොඳ කෙනෙක් නම්, ඔයා කයින්ඩ් කෙනෙක් නම්, ඔයා අනිත් අයගේ හිත රිද්දන්නේ නැත්නම් ඔයාට වරදින්න කිසිම chance එකක් නැහැ. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න ඔයාට හොඳ දෙයක්ම තමයි වෙන්නේ කියලා. ඉතින් එහෙමයි කියලා ප්‍රශ්න එද්දී ඒව තනියෙන් ඒ වතුරු යන්න ඕනේ නැහැ. යාළුවෙන්ට කියන්න පුළුවන්, එක්කෝ පවුලේ අයට කියන්න පුළුවන්, නැත්නම් යාළුවත් එක්ක වැඩිපුර ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉඳලා කොහොම හරි ඒක පන්න ගන්න. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු. Goodbye.